මගේ නම නදීෂ්. මම සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම ගොඩක් කැමති වුණේ අලුත් දේවල් ගවේෂණය කරන්න. ඒකටම හරියන යාළුවෙක් මට හිටියා. පොරගේ නම තමයි චතුර. මාත් එක්ක අපායට උනත් යන්නෙන යාළු ෆිට් එකක් තමයි අපි දෙන්න අතර තිබ්බේ. අනිත් අය අපිට කිව්වේ උඹලා දෙන්න නම් අමුඩේ යහවල් එකයි වගේ වන් කියලා. ඉතින් දවසක් අපි දෙන්න ගියා ඔය වගේ ගවේෂණ චාරිකාවක්. ගවේෂණ චාරිකාවක් කිව්වට අපේ ප්‍රධාන අරමුණුනේ වීඩියෝ කරන එකයි විනෝද වෙන එකයි. ඉතින් ඔහොම ගිහින් එනකොට අපි දෙන්න ඉත්ති ගොඩාක් රෑ වුණා. පික්මි එකක් දාන්න විදිහක් තිබ්බෙත් නෑ මොකද ෆෝන් ඕෆ් වෙලා තියෙන්නේ. ඒක හින්දා අපි දෙන්න බස් නැවතුමකට ආවා. අයියෝ මචං නදීෂා අන්තිම බස් එකක් ගිහිල්ලාද දන්නේ තෝත් එක්ක ඇවිල්ලා මං ඉතින් මේ වගේ කටු කනවනේ. ඔහු එහෙම් පැවසුවේ මූණත් නරක් කරගෙන. අයියෝ චතුර උඹේ ඔය කටනම් අරින්න එපා. මතකනේ ගිය පාරත් වෙච්ච දේ ඔබ කියපු එකම හැබෑ වුණා ඈ හපුවෝ. මං එහෙම කිව්වේ ගියවර ඔහුත් එක්ක ওই විදිහට ගිය ට්‍රිප් එකේදී අපිට නම් මචං රෑ 12න් එහා ගෙදර යන්න වෙන්නේ නෑයි කියපු ඔහුගේ කතාව ඇත්ත වුණා. අපිට ගෙදර යද්දී පාන්දර 2ක් පහු. චතුරයි මමයි කියන්නේ හොල්මන් කියන දේවල් විශ්වාස කරපෙවුන් දෙන්නෙක් නම් නෙමෙයි. ඒත් මේ සිද්ධිය සිද්ධ වෙනකන් විතරයි. අපි දෙන්න පැය ගාන